අද Python lesson series එකේ 7 වෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්නේ if condition එක ගැන. අපිට මේකෙදි පුළුවන් අපේ program එක තුල decisions එහෙම නැත්නම් තීරණ අපිට ගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදියට ඔයා හිතනවා ලකුණු 35ට වඩා වැඩි නම් ඔයා විභාගේ පාස් ලෙසත් ඔයා ලකුණු 35ට වඩා අඩු නම් ඔයා විභාගේ ෆේල් ලෙසත් සඳහන් කරන්න ඕනේ කියලා. එතකොට මේ වගේ දේවල් වලදී අපි use කරන්නේ මෙන්න මේ if condition එක. අපි දැන් ඒ ගැන කතා කරමු. මේකෙදි අපි if කියලා ලියලා ඊට පස්සේ අපිට අවශ්‍ය condition එක ලියුවට පස්සේ ඒ condition එක true නම් තමයි ඒ if එක ඇතුළේ තියෙන දේවල් සිද්ධ වෙන්නේ. යම් මොහොතක හරි ඒ condition එක ඇතුළේ තියෙන ඒ if එක ඇතුළේ තියෙන condition එක false වුණොත් ඒ if එක ඇතුළේ තියෙන දේවල් run වෙන්නේ නැහැ. එතකොට අපිට යම් කිසි ප්‍රකාශනයක් සත්‍ය නම් පමණක් වෙන්න ඕන දේවල් මේ if එක ඇතුළේ මේ if එක හරහා අපිට සිදු කරගන්න පුළුවන්. එතකොට යම් කිසි දෙයක් හිතන්න සත්‍ය නම් ඒ දේ වෙලා අසත්‍ය නම් යම් දෙයක් සිද්ධ වෙන්න ඕන නම් අපිට if else if else ක්‍රම use කරන්න පුළුවන්. if කියන එකෙන් වෙන්නේ සත්‍ය නම් පමණක් වෙන දේවල්. සත්‍ය නම් ඒ දේ වෙලා අසත්‍ය නම් අනිත් දේ වෙන්න නම් අපිට if else ඒ ක්‍රම වලට යන්න වෙනවා. අපි ඒව ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා. අද කතා කරන්නේ if ක්‍රමය ගැන. මම මුලින්ම if කියලා ලියලා සිම්පල් වලින් ලියන්නේ එක. මේ විදිහට if කියලා ලියලා ඊට පස්සේ අපිට අවශ්‍ය condition එක ඒක ඇතුලේ ඉන්න තියෙනවා. if කියලා ලියලා ඊට පස්සේ condition එක ලියනවා. ඔය හිතන්න උදාහරණයක් විදිහට යම් කිසි දෙයක් සමානයි දරයකට එහෙම නැත්නම් විශාලද කුඩාද එහෙමත් නැත්නම් ඔයාට අවශ්‍ය කරන ප්‍රකාශනයක්. ඒ කියන්නේ ඔය සත්‍යද කියලා බලන්න අවශ්‍ය කරන ප්‍රකාශනය තමයි මෙතන ලියන්නේ. එහෙම නැත්නම් ඔයාට ප්‍රකාශනයක් නැත්නම් ඔයාට true කියලා ලියන්න පුළුවන්. ඒතකොට true කියලා ලියුවොත් කෙලින්ම සත්‍යයිනේ. එතකොට ප්‍රකාශනය if එක ඇතුළට එනවා. ඔතන false කියලා ලියුවොත් ප්‍රකාශනය අසත්‍යයිනේ. එතකොට කිසිසේත්ම ඒ condition එක if condition එක ඇතුළේ තියෙන දේවල් run වෙන්නේ නැහැ. මම ලියනවා if true කියලා. සෑම් විටම දැන් මේ විදිහට අපි දැන් මේක true කියලා ලියුවනේ. දැන් ඔය ප්‍රකාශනය ලියුවට පස්සේ අන්තිමට ලියන්න ඕන 32ක්. මෙන්න මේ විදිහට 32ක් තියලා enter press කරලා tab එකක වගේ space එක යම් space එකක් තියලා තමයි ලියන්නේ. එතකොට තමයි ඒ ලියන ටික if condition එක ඇතුළට වැටෙන්නේ. ඔයාම space එකක් නැතුව ලියුවොත් ඒක if condition එක ඇතුළේ තියෙන දෙයක් විදිහට නෙමෙයි සලකන්නේ. if එකෙන් පිට තියෙන දෙයක් විදිහට. if condition එක true වුණොත් වෙන්න ඕන දේවල් සියල්ලම වාට සිද්ධ වෙනවා. if condition එක ලියලා ස්පේස් එකක් තියලා ලියන්න. එතකොට තමයි ඒක if එක ඇතුළට වැටෙන්නේ. එහෙම නැතුව normal ස්පේස් එකක් නැතුව ලියන ඔක්කොම if එකකින් එළියේ කියන්නේ if condition එකට අයත් දේවල් නෙවෙයි විදිහට තමයි හඳුනගන්නේ. මම මේ විදිහට ලියලා මම දැන් print කරන යම් දෙයක්. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ප්‍රකාශනය true වෙනවා. යම් වෙලාවක දැන් මම මෙතන තියෙන ප්‍රකාශනය false වුණා. මම දැන් මෙතන තියෙන ප්‍රකාශනය false කරලා පෙන්නන්නම්. මෙහෙම ලිව්වොත් කිසිසේත්ම මේ if එක ඇතුළේ තියෙන දේවල් run වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රකාශනය අසත්‍යයි. එතකොට if එක ඇතුළට මේක යන්නේ නැහැ. සත්‍ය නම් විතරයි ඇතුළට යන්නේ. සත්‍ය නම් යන්නේ නැහැ. එතකොට සත්‍ය නම් විතරයි මේ if එක ඇතුළේ තියෙන දේවල් වෙන්නේ. ඔයාලා බලන්න ඕන කිසිම දෙයක් print වුන්නේ නැහැ. නිකම් program එක finish වුණා. මම if එකට අයත් නොවෙන්න එළියෙන් යම් කිසි දෙයක් දැන් print කරනවා. hi කියලා. දැන් අතන ප්‍රකාශනයේ false. එතකොට අර hello කියන එක print වෙන්නේ නැහැ. hi කියන එක එළියනේ තියෙන්නේ. ඒක විතරයි print වෙන්නේ. බලන්න hi කියන එක විතරයි print වෙන්නේ. අතන ප්‍රකාශනය true කරොත් hello hi කියන දෙකම print වෙනවා. මම දැන් මෙතන ප්‍රකාශනය true කරා. ඒතර බලා ගන්න පුළුවන් if එක ඇතුලේ තියෙන දේත් if එක පිට තියෙන දේත් දෙකම print වෙනවා. ඒ ආකාරයට ඔයාට අවශ්‍ය condition මෙතනට use කරලා if එක හරහා සත්‍ය නම් පමණක් වෙන්න ඕන දේවල් අපිට print කරගන්න හරි කීත කණ්ඩ ලියා ගන්න පුළුවන්. මම දැන් මෙතන පොඩි ප්‍රකාශනයක් ලියන්නම්. මම variable එකක් කරගන්නවා. ඒ variable එකට යම් අංකයක් ගබඩා කරගන්නවා. ඒ ගබඩා කරන අංගය මම අර condition එකේ යම් අංගයක් එක්ක compare කරලා ඒ දෙක match වෙනවා නම් එතකොට match වෙනවා නම් විතරක් යම් කිසි දෙයක් print වෙන්න හරි එහෙම නැත්නම් අපිට යම් කිසි code එකක් run වෙන්න අපිට හදා ගන්න පුළුවන්. මම දැන් මේ විදිහට එකක් ඔයාලට දැන් කරලා පෙන්නනවා. ඒ විදිහට ඔයාලට අවශ්‍ය කරන විදිහට ඔයාලට අවශ්‍ය තීරණ
මේ විදිහට if condition එක හරහා හසුරව ගන්න පුළුවන්. මම ගන්නවා x කියලා variable එකක් ඒකට 10 ආදේශ කරගන්නවා. හරි. x කියලා variable එකක් අරන් මම ඒකට 10 කියන අගය ආදේශ කරගත්තා. මම දැන් if condition එක ඇතුලේ බලනවා මේ 10ට සමානයිද කියලා. එහෙමනම් විතරක් ඇතුළට යයි. අසත්‍ය නම් එළියේ නවතී. ඒ කියන්නේ condition එක වැඩ කරන එකක් නැහැ. x කියන variable එකේ තියෙන අගය සමානද කියලා බලන්න. ඒ කියන්නේ දැන් Python වල යම් කිසි දෙයක් සමානද කියලා බලන්න නම් අපිට සිද්ධ වෙනවා සමාන ලකුණු දෙකක් දාන්න. එක සමාන ලකුණකින් වෙන්නේ ආදේශ කිරීමක්. දැන් අපි x සමානයි 10 x සමානයි 5 ඔය විදිහට variables වලට යම් අගයන් ආදේශ කරද්දී අපි එක සමාන ලකුණකින් දාන්නේ. ඒ කියන්නේ ආදේශ කිරීමක් වෙන්නේ. අපි සමාන ලකුණු දෙකක් දාන්නේ සමානද කියලා බලන්න. ඒ හින්දා අපිට දැන් මෙතනදී ඕනේ සමානද කියලා බලන්න. එතකොට අපි මෙතන සමාන ලකුණු දෙකක් දානවා. ඊළඟ පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ ගණිත කර්ම ගැන ඔපරේටර්ස් ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. if එකේ තියෙන x වල තියෙන අගය සමානයිද 10ට. එහෙමනම් print වෙන්න ඕන මොකක්ද කියලා මම දැන් මෙතන ඇතුලේ ලියනවා. හරි. x වල තියෙන අගය 10ට සමාන නම් years කියලා print වෙන තමයි මම මෙතනදී හැදුවේ. දැන් මම මේක run කරොත් 10ට සමානයිනේ. එතකොට years කියලා print වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් years කියලා print වුණා. මම මේ තියෙන variable එකේ තියෙන අගය දැන් මාරු කරොත් 11 වගේ කරොත් මේ විදිහට මම 11 කරොත් 10 11ට සමාන නැහැනේ. අසමානයි. එතකොට මේ ප්‍රකාශනය false නේ. true වෙන්නේ නැහැනේ. එතකොට මේ ඇතුලේ තියෙන years කියන එක print වෙන්නේ නැහැ. ඔයාලා බලා ගන්න පුළුවන් නිකම්ම program එක finish වුණා. දැන් හිතන්න දැන් අපි බැලුවේ සමානද කියලානේ. දැන් මට බලන්න ඕන මේක අසමානද කියලා. ඇත්තට මේක අසමානයි නම් ඇතුළට යන්න පුළුවන්. ඒ කියන්නේ අසමානයි නම් years කියන එක print වෙන්න ඕන නම් අපි x වල තියෙන 11 අපි බලන්නේ 10ටනේ. 10ට අසමානයිද කියලා බලන්න. අසමානයිද කියලා බලන්න අපි Python වලදී හර්ෂාදී ලකුණයි සමාන ලකුණයි use කරනවා. මේ විදිහට ලියුවොත් වෙන්නේ 11 10ට අසමානයි. එතකොට ප්‍රකාශනයේ සත්‍යයිනේ true නේ. එතකොට මේ ඇතුළේ තියෙන years කියන එක print වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් ඇතුළේ තියෙන years කියන එක print වෙනවා. හරි මම දැන් ආදානයකින් ලබා ගන්නවා කෙනෙක්ගේ වයස. ඒ වයස 18ට වඩා අඩු නම් you are student කියලා print වෙන්න හදනවා. එහෙම නැත්නම් print වෙන්න ඕන දේවල්, එහෙම නැත්නම් වෙන්න ඕන දේවල් අපිට මේ if කියන condition එකෙන් පමණක් කරන්න බෑ. ඒකට අපිට ඊළඟ methods වලට යන්න වෙනවා. ඒ වගේම අපිට පුළුවන් සත්‍ය නම් මේ දේ වෙලා අසත්‍ය නම් මේ දේවල් වෙන්න හදන්න. මේකෙදි පුළුවන් සත්‍ය නම් වෙන දේවල් විතරක් කරන්න. හරිද? මම දැන් කරලා පෙන්නන්නම්. කෙනෙක්ගේ වයස අරගෙන ඒක 18ට වඩා අඩු නම් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් කියලා ප්‍රදර්ශනය වෙන්න හදන්න. මම මේ x කියන අගයට තමයි මේ ආදානය අරගන්නේ. දන්නවනේ මම කලින් වීඩියෝ එකේදී ඔයාලට ඉන්පුට්ස් ගැන කියලා දුන්නානේ. ඒ විදිහට තමයි මේකෙදි ආදාන අපි අරගන්නේ. මේ ඉන්පුට් විදිහට අපි කරන්නේ ආදාන අරගන්නේ. ශ්‍රිතය එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඔයාලට මේක බැරි නම් මීට කලින් වීඩියෝ එක lesson 6 බලන්න. හරිද? playlist එකේ link එක මම description එකේ comment section එකේ දෙකීම දාලා තියන්නම්. හරි. හරි දැන් මම මේ විදිහට ලියුවට පස්සේ වෙටි x වලට අර ආදානය කරගන්න එයාගේ වයස එක බඩා වෙන්නේ. මම දැන් condition එක මෙතනදී ලියනවා. if කියලා ලියලා x වල තියෙන අගය 18ට වඩා කුඩාද කියලානේ බලන්න ඕන. මේ විදිහට ලියුවොත් බලන්නේ x කුඩාද 18ට වඩා. එතකොට අපිට බලන්න ඕන 18ට වඩා x කුඩාද කියලානේ. එතකොට අපිට මේ සිම්බල් එක තමයි මෙතනදී යූස් කරන්න වෙන්නේ. මම මේ සිම්බල් ගැන ඊළඟ වීඩියෝ වලදී කියලා දෙන්නම්. මම මේ විදිහට ලියලා 18 කියලා ලිව්වොත් මෙතනදී බලන්න එතකොට x වල තියෙන අගය 18ට වඩා කුඩාද කියලා. එහෙමනම් print කරනවා you are student කියලා. හරි දැන් මම මේ විදිහට කෝඩ් එක ලිව්වා. එතකොට වෙන්නේ ඔයා 18ට වඩා වැඩි අගයක් ආදානය කරොත් මුකුත් print වෙන්නේ නැහැ මෙතන. මොකද අපි ඒ වගේ
ඒ කියන්නේ කන්ඩිෂන් එක සත්‍ය නම් එහෙම නැත්නම් කන්ඩිෂන් එක අසත්‍ය නම් වෙන දේවල් ඊළඟ වීඩියෝ එකේදී මම කියලා දෙනවා. මෙතනදී වෙන්නේ සත්‍ය නම් වෙන්නේ විතරනේ. එතකොට 18ට වඩා අඩු වගේක් ඇතුළත් කරොත් විතරයි මේක print වෙන්නේ. මම දැන් මේක run කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ age එක enter කරන්න එනවා. මම මෙතනදී නිකමට මගේ age එක 20 කියලා print කරන්නම්කෝ. ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම දෙයක් print උනේ නැහැ. මම ආයේ මේක run කරලා මම print කරනවා 12 කියලා age එක. එතකොට බලා ගන්න පුළුවන් you are student කියලා print වුණා. අර වරණක් කියලා තියෙන මගේ අතින් වරණක් අද නැති වදින්න නැති. අර වැඩිපුර මගේ අතින් වරණක් අද නැති වැදිලා. මේක අයින් කරන්න. හරි පංගේ වරණ අයින් කරා. දැන් ආයෙ මම run කරන්න. මම මෙතන දැන් දෙනවා 12 කියලා. එන්න කරොත් you are student කියලා print වෙනවා. මේ විදිහට if condition එක use කරලා ඔයාගේ program එකේ යම් ප්‍රකාශනයක් සත්‍ය නම් වෙන්න ඕන දේවල් සිද්ධ වෙන්න ඕන දේවල් එක්කෝ print වෙන්න ඕන දේවල් හදා ගන්න පුළුවන්. හරි ඊළඟ වීඩියෝ එකේදී මම if else ක්‍රමත් කියලා දෙන්න. හරි. අදට මේ වීඩියෝ ඉවරයි. තේරුණාද නැද්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.